අර්ජුනා මන්ත්‍රීතුමා කියනවා මේ නිදහස් කරපු කන්ටේනර් 323 මේ කන්ටේනර් 323 නිදහස් කිරීම ගැන සමාජයේ විවිධ කතිකාවන් ඇති වුණා. සමහර දේශපාලඥයෝ කිව්වා මේකේ ආවේ මත්ද්‍රව්‍ය ඇතුළු කුඩු කියලා. සමහර දේශපාලඥයෝ කිව්වා මේකේ ආවේ ආයුධ කියලා. මේ කන්ටේනර් ගැන කතා කරද්දී ජනාධිපතිවරයාට බිමල් රත්නායක ඇමතුමා ඇතුළු ආණ්ඩුවට අවාසියාකරණා බාධා කියන රෝගය හැදිලා තිබුණේ. මේ ගැන ආණ්ඩුව ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රකාශකතුමා දෙනකම් වචනයක් කිව්වේ නෑ. මේ කන්ටේනර් කොහොමද නිදහස් කරේ, මොන පදනමින් නිදහස් කරේ, මේවා කොහෙටද ගියේ, මේවල මොනවද තිබුණේ කියලා. අන්න ඒ වගේ සමාජයේ ආందోලනයක් තියෙන වෙලාවක තමයි අර්ජුනා මන්ත්‍රීතුමා ඊයේ හෙළි කරන්නේ මේ ආයුධ වෙල්ල මුල්ලි වයිකල් අවසන් සටනට අවශ්‍ය වෙල්පිලේ ප්‍රභාකරන් ජීවත්ව සිටේදී ඇනවුම් කරපු ආයුධ කියලා. ඒක ඉතාමත් බරපතල කාරණයක්. මේ අර්ජුනා මන්ත්‍රීතුමා කියන විදිහට මේ ආවේ මේ කන්ටේනර් වල එක කන්ටේනර් එක ආවේ වගේ ආයුධ නම් ඒව ඉතාමත් බරපතල ගණේ ආයුධ. මොකද වෙල්ල මුල්ලි අවසාන සටනට ඔවුන් ඇනවුම් කරන්නේ නැත්තේ නිකං ආයුධ නෙමෙයි, භයානක සමහර රසායනික අවිත් මේ තුල තියෙන්න පුළුවන්. ඒ නිසා අපි අද ආවේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවට. මේට කලින් දේශපාලන අධිකාරී පැමිණිලි කරා. අපේ ගරුතර මහා සංඝරත්නය ආවේ මේ කන්ටේනර් 23 බිමල් රත්නායක මහත්තයාට කිසිම අයිතියක් හෝ එතුමාට කිසිම බලයක් නැහැ මේ කන්ටේනර් 323 නිදහස් කරන්න. රේගු නිලධාරී සංගමය කියනවා මේක විශේෂ පරීක්ෂාවට ලක් කරන්න ඕන කන්ටේනර් කියලා. එහෙම තියෙද්දී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියනවා කැබිනට් අනුකමිටියේ සභාපති බිමල් රත්නායකගේ උපදෙස් මත තමයි මේක නිදහස් කරේ කියලා. එහෙනම් බිමල් රත්නායක දැන් අත්අඩංගුවට ගන්න ඕන. අර්ජුනා මන්ත්‍රීතුමාගේ හෙළිදරව්වත් එක්ක මේ රටේ ව්‍යාපාරිකයෝ, මේ රටේ සමස්ත ප්‍රජාව, කලාකරු, මාධ්‍යවිද අපි සියලු දෙනා දැන් බයෙන් ඉන්නේ. මොකද අද මේ කන්ටේනර් ටික නිදහස් වීමත් එක්ක මේ රටේ මත්ද්‍රව්‍ය ජාලය ශීඝ්‍රයෙන් නිසෙසුවා. ඈත ගම්දනම් වලත් කෝටි 200 300 මත්ද්‍රව්‍ය හම්බුණා. ඒ වගේම තමයි පාතාලයේ ශීඝ්‍රයෙන් හිස ඔසවලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා පාතාලයේ පත්තු වෙන හැම වෙඩි උණ්ඩයක් එක්කම අර්ජුනා මන්ත්‍රීතුමාගේ කතාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. පාතාලයේ පත් වෙන හැම වෙඩි උණ්ඩයක්ම පත් වෙන්නේ දැන් මේ නවීන අවියායුධ වලින් කියලා අපිට ගැටලුවක් තියෙනවා.